දේශීය හා විදේශීය ස්ථිර සහ තාවකාලික රැකියා අවස්ථා පිළිබඳ දැනුවත් වීමට ඔබ දැම්ම full time and part time job Sri Lanka YouTube channel එක subscribe කරන්න. මේ ෆුඩ් සිටි එකෙන් කතා කරන රණාල. ඔව් කියන්නේ. ඕගොල්ලෝගෙන් මට මහත්මයා මේ සේවකයෙක් ගන්න පුළුවන්ද ක්ලීනින් වලට? දෙන්න නම් පුළුවන්. හැමදාම ඉන්න ඕනද යා නැත්නම් හැමදාම මට කියන්නකෝ උදේ කී ඉඳන් කීය වෙනකන් එන කෙනා එහෙමයි ඉතින් උදේ 8 ඉඳන් සාමාන්‍ය රෑ 10 විතරට වැඩ. එතකොට මේ ක්ලීනින් වලට එන කෙනාත් උදේ 8 ඉඳන් රෑ 10 වෙනකන් වැඩ කළ යුතුයිද? නෑ එහෙම ඕනේ. එයා නම් උදේ 8 ඉඳන් හවස 6 විතර වෙනකන් මේ කරානම් ඇති. මොකද කඩේ නිතරම ඒ කියන්නේ මේ වල් වෙනවා අපිරිසිදු වෙනවා. ඒවා පිළිවෙලට තියාගන්න ඕන කාඩ්බෝඩ් ටික එක තැනකට දාලා අතුපතු ගාලා ඒ කියන්නේ වටේ පිටේ පිළිසිදු තියාගන්න එක තමයි එයාගේ රාජකාරිය. ඔබතුමා එතකොට එයාට දවසකට වැටුප කීයක් දෙනවද? කෑම බීම නැතුව ඒ කියන්නේ කෑම බීම කිසිම දෙයක් නැතුව අපිට ගෙවන්න පුළුවන් උදේ 8යි හවස 5යි. 8යි 5 ඔය ටික කරන්න අපිට රුපියල් 1750 ගන්න පුළුවන්. ඒක අපිට දවස ගාන ගෙවන්නත් පුළුවන් ඕන විදිහකට පුළුවන්. කෑම බීම නැතුව නේද? කෑම බීම නැතුව. මේ ඉන්න තැනක් නම් මහත්තයා මොකක් හරි ලෑස්ති කරලා දෙන්න පුළුවන්. එතකොට මේ වොෂ්රූම් ක්ලීන් කරන්න සහ මේ ෆ්ලෝ එක ක්ලීන් කරන්න තමයි තියෙන්නේ නේද? ඒව විතර නෙමෙයි මහත්තයා අපේ සුපර්මාකට් එකේ ඔය මේ කාඩ්බෝඩ් නම් මනම් ඒව කැඩෙනවනේ. ඔව්. ඒව කැඩෙනවා ඒව පිළිවෙලකට එක තැනකට තියලා ඒ කියන්නේ අතුපතු ගා ගන්න ඒව තමයි ඉතින් මේ තියෙන්නේ. ඒ කියන්නේ නිතරම පිළිසිදුව පිළිවෙලකට තියාගන්න ඕන. අපේ ස්ටෝස් එහෙම. ඔය අලලුණු සෞඛ්‍යනේ ඒවා එක තැනකට තෝරලා ගන්න එහෙමයි. මාසෙකට පොය දවසට ඇර අනෙත් හැම දවසකම වැඩට පැමිණිය යුතුයි නේද? පැමිණිය යුතුමයි. පොය දවසෙත් අරිනවද සාමාන්‍යයෙන්? ඔව් මහත්මයා පොය දවසෙත් අපි අරිනවා. අපි වහන්නෙම නැහැ. වහන්නෙම නැහැ. ඒ කියන්නේ මේ දවස් 365ම ඇරලා එහෙම නේද? දවස් 365ම ඇරලා. ඔබතුමාලගේ ආයතනයේ වොෂ්රූම් කීයක් තියෙනවද? වොෂ්රූම් දෙකක් විතර තමයි තියෙන්නේ. ඒක එච්චර ඔළුවට ගන්න එපා වොෂ්රූම් එක. ඒකේ මේ පිට කට්ටිය යන්නේ නැහැ. මේ ඇතුලේ කට්ටියම තමයි යන්නේ. ඒගොල්ලෝ මේක පිරිසිදු කරන්නේ. Taman යන වොෂ්රූම් එක Taman පිරිසිදු කරගන්න එපා. ඒක අවශ්‍ය නැහැ. හරි. තුනේ ආයතනයේ ඇක්ටිවිටි එක තමයි මට අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. හරි. අපි එහෙමනම් අර මේකේ හොඳ නිරෝගී කෙනෙක් වෙන්න ඕන මහත්මයා. කලිතර කෙනෙක් වෙන්න ඕන. උපරිමේ විශ්වාසය තියෙන්න ඕන. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ කිසිසේත්. ඔව් ගෑනු කෙනෙක් ගොඩාක් වෙලාවට පාවිච්චි කරන්නේ නැහැ නේ. කලාතුරකින් කෙනෙක් පාවිච්චි කරන්නේ. මාතේ ගෑනු කෙනෙකුට මේ වැඩේ කරන්න පුළුවන් වේද? ඔබතුමාට පිරිමි කෙනෙක්ද අවශ්‍ය වෙන්නේ? මම හිතන්නේ පිරිමි කෙනෙක් තමයි මේකට හොඳ කියලා. හොඳද? තේරුණාද? ගෑනු කෙනෙකුට නම් ගොඩාක් නිරෝගී හොඳ ගෑනු ගොඩාක් නිරෝගී කෙනෙක් වෙන්න ඕනේ. නිරෝගී කෙනෙක්. සාමාන්‍යයෙන් අවුරුදු 40 වගේ වෙච්ච ගෑනු කෙනෙක් වුණත් ඒත් ගැටලුවක් නැහැ නේද? 40 කියන්නේ මගේ තරුණ වයසනේ. තරුණ වයසනේ. ඔව් ඒ වගේ සාමාන්‍ය අපිට කතා කරන ගෑනු කට්ටිය ඉන්නවා ඒකයි. එහෙම කෙනෙක් වුණත් කමන්නේ නැහැ මහත්තයා. එහෙම ගැටලුවක් නැහැ. ඔබතුමාලගේ ඉන්න සේවකයෝ වැඩිපුර ඉන්නේ ගැහණු කට්ටියද පිරිමි කට්ටියද? අපේ කියන කලවමට ඉන්න මහත්තයා හරි හරියට ඉන්නවා. එහෙමනම් ඉතින් අර ගෑනු කෙනෙක් ඉන්න එක ගැටලුවක් නැහැ නෙමේ. අපි නේ කිසි ප්‍රශ්නයක් නැහැ ඒවා. එහෙමනම් බලන්නම් සාමාන්‍යයෙන් ගෑනු කෙනෙකුත් බලන්නම් පිරිමි කෙනෙකුත් බලන්නම්. රැකියා අදාළත්ව පිළිබඳව මුලින්ම දැන ගැනීමට අපේ YouTube channel එක subscribe කරන්න.